Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මම අද ඕගොල්ලොත් එක්ක අලුත් වීඩියෝ එකක් තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඕගොල්ලොත් ඔයාලගේ උදේ ආහාර ස්කිප් කරනවද? ඒ කියන්නේ මග අරගන්නවද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට. ඉතින් ඕගොල්ලෝ හිතනවා ඇති උදේ ආහාරේ කෑවේ නැහැයි කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි එහෙම නෙමෙයි. අපි හිතන්නේ නැති හුඟක් දේවල් මේ උදේ ආහාරය ගත්තේ නැති වුණොත් අපිට මග ඇරිලා යනවා. එහෙනම් අපි බලමු මොනවද ඒ දේවල් කියලා. ඉතින් ගොඩක් අයගේ මතයක් තියෙනවා උදේ ආහාරය ගත්තේ නැති වුණාම බර අඩු වෙනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඔයාට උදේ ආහාරය ගන්න වෙන්නේ නැත්තම් ඔයාගේ ශරීරයට, බුද්ධියට වගේම ඔයාගේ හැඟීම් වලටත් මේ උදේ ආහාරය වගේ නරක බලපෑමක් ඇති කරනවා. හරි, අපි එහෙනම් බලමු දැන් මේ උදේ ආහාරය කොච්චර වැදගත්ද? ඒක කෑවේ නැති වුණොත් ඇත්තට මොනවද වෙන්නේ කියලා. මම මුලින්ම පටන් ගන්නම්කෝ මේ බ්‍රෙක්ෆාස්ට් කියන වචනයෙන්ම. ඔයාලා දන්න විදිහට මේ බ්‍රෙක්ෆාස්ට් කියන වචනේ තේරුම මොකද්ද? ඇත්තටම තමයි රාත්‍රියේ උපවාසයේ බිඳීම. break the fast කියන එක තමයි මේ බ්‍රෙක්ෆාස්ට් කියන වචනේ තේරුම. අපි රෑ නිදාගෙන ඉන්නකොට අපේ ශරීරයත් විවේක ගන්නවා. හැබැයි අපේ ශක්තියින් ඒ වෙලාවෙත් පාවිච්චි වෙනවා. ඉතින් අපේ මේ එනර්ජිස් ඒ වෙලාවෙත් වැඩ කරනකොට අපි උදේ නැගිටිනකොට අපේ තියෙන ශක්තියින් ප්‍රමාණය අඩු වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා උදේ ආහාරය කියන්නේ අපේ ශරීරයට නව ශක්තියක් ලබා දෙන මුල්ම කෑම වේල. පළතුරු, කිරි, බිත්තර, පලා මෙන්න මේ වගේ සෞඛ්‍ය සම්පන්න ආහාර උදේට කෑවොත් ඔයාට විටමින්, ಖನಿජ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් වගේ අවශ්‍ය පෝෂක පදාර්ථ ලැබෙනවා. ඒව අපේ ශරීරයේ ශක්තියත්, මනසට නිවැරදිව සිතන්න හැකියාවත් ලබා දෙනවා. හරි, එහෙනම් දැන් බලමුකෝ උදේ ආහාරය නොකෑවොත් ඔයාට මොකද්ද වෙන්නේ කියලා. උදේ ආහාරය නොකෑවොත් රාත්‍රිය පුරා ආහාර නැතුව හිටියට පස්සේ ශරීරයට අවශ්‍ය ශක්තිය නැතුවම යනවා. ඒ නිසා උදේම ඔයාට නිකන් දුර්වලකමක්, නිකන් කම්මැලිකමක්, එපා වෙච්ච ගතියක් මෙන්න මේ වගේ ෆීලිංස් ඔයාට දැනෙන්න පුළුවන්. ඉතින් මනසටත් පේශීන් වැඩ කරන්න අවශ්‍ය ශක්තිය ගන්න මේ උදේ ආහාරය අනිවාර්යයෙන්ම ඕන වෙනවා. උදේ ආහාරයක් නැතුව ඔයා දවස ආරම්භ කරනකොට කිසිම ශක්තියක් නැතුව ශරීරය හරියට ක්‍රියා කරන්නේ නැතුව යනවා. ඉතින් ඔයාට ගැටලු විසඳීමේ ශක්තිය, හරියට අවධානයක් දෙන්න බැරිකම, ඔයා කරන වැඩ පවා හරියට නොකර ගන්න බැරිකමක්, ඒවා අපහසුවෙන් කරන්න වගේ හැඟීමක් ඔයාට දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඔයා දන්නවද උදේ ආහාරය මගින් අපේ මනසට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා කියලා. ඉතින් මේ උදේ ආහාරය ඔයා ගත්තේ නැති වුණොත් රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වෙලා මතකය, අවධානය සහ සිතීමේ හැකියාව අඩු වෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම කියනවා පාසල් යන වයසේ දුව පුතුන්ට අනිවාර්යයෙන්ම උදේ ආහාරය නම් ගන්න ඕන කියලා. ඉතින් පරීක්ෂණවත් කරලා තියෙනවා විභාගවලට හොඳට මුහුණ දීමේ හැකියාව, ඒ වගේම ගැටලු විසඳීමේ හැකියාව වැඩිපුරම තියෙන්නේ මේ උදේ ආහාරය හැමදාම ගන්න ළමයිට කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ බඩ හිස් වෙලා තිබ්බොත්, ඒ කියන්නේ ඔයා උදේ ආහාර අරගෙන හිටියේ නැති වුණොත් ඔයාට අධික තරහක් එන්න පුළුවන්. ඔයාට නිතර ආතතිය එන්න පුළුවන්. නිකන් ඔයාට නිකන් අසනීප හැඟීම් වගේ දේවල් එන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ උදේ ආහාරය ඔයාට ගන්න බැරි වුණොත් මේ වගේ දේවල් ඔයාට එන්න වැඩිවීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා ළඟ ඉන්න මිතුරෝ, පවුලේ අය මේ හැමෝම එක්ක ප්‍රශ්න ඇති කරගන්නවට වඩා ඔයාගේ උදේ ආහාරය ගත්තොත් ඔයාගේ මනස සැහැල්ලු කරගන්න පුළුවන්. ඔයාට හොඳ හැඟීම් ඇති කරගන්නත් පුළුවන්කම තියෙනවා. හිතලා බලන්නකෝ, ඔයාගේ උදේ ආහාරය ස්කිප් කරගන්න. ඊට පස්සේ ඔයාට දවල් වෙනකොට ගොඩාක් බඩගින්නක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයා අතරමඟදී හරි දවල්ට හරි වැඩිපුරම කන්න හිතන දේවල් වලට තමයි ඔයා යන්නේ. තෙල් අධික ආහාර, එහෙම නැත්නම් ජංක් ෆුඩ්, ෆාස්ට් ෆුඩ් මේ ඕන දෙයක් අරගෙන ඔයාගේ බඩගින්න සංසිඳව ගන්න තමයි යන්නේ. ඉතින් ඒකෙන් මොකද වෙන්නේ?
ඔයා හිතනවට වඩා තවත් ලෙඩ ගොඩක් තමයි ඔයා ඔයාගේ ඇඟට එකතු කරගන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා මේ උදේ ආහාරය කන්න නැති වුනාම බර අඩු වෙනවා කියලා. හැබැයි ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම උදේ ආහාරය කියන එක අපේ ශරීරයට ගත යුතුම දෙයක්. ඉතින් ඔයාට මේ උදේ ආහාරයේ විදිහට මහා ලොකු කැම වේලවල් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට සරල දේවල් වලින් ඔයාගේ පෝෂණය ඔයාට ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිරි වලින් කැල්සියම්, ප්‍රෝටීන්, පළතුරු වලින් විටමින්, ඒ වගේම අල, කජු වගේ දේවල් වලින් ඔයාට ශක්තිය, මෙන්න මේ හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයා තීරණය කරලා ඔයාට ගැළපෙන බ්‍රෙක්ෆාස්ට් මීල් ටිකක් ඔයා හදා ගන්න තමයි තියෙන්නේ. ඒ වගේම ඔයා දැනගෙන හිටියද මේ උදේ ආහාරය ගත්තේ නැති වුණොත් තමයි දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය, අධික බර මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්නේ කියලා. ඔයා උදේ ආහාරය ගන්නේ නැති එකෙන් ශරීරයේ රුධිර සීන මට්ටම සහ කොලෙස්ටරෝල් එක මට්ටමට අස්ථාවර තත්වයක් ඇති වෙනවා. ඉතින් මේක දිගු කාලීනව බලපෑම හින්දා හෘදයාබාධ වැනි රෝග වලටත් මේක බලපානවා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ඔයා ස්කිප් කරපු හින්දා තමයි අවසානයේ අර වගේ ලොකු රෝග ලක්ෂණයක් දක්වා යන්නේ. මේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන හුඟ දෙනෙක්ගේ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි එයාලට තවත් අතුරු ප්‍රතිඵල වලින් විවිධ ලෙඩ රෝග එන එක. උදාහරණයක් විදිහට එයාලට හිස රදය මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි මේ අපි සාමාන්‍යයෙන් කියනවා පාසල් යන දුවල් පුතාලට නම් ගැටලු විසඳීමේ හැකියාව problem solving skill එක නැති වෙලාම යනවා කියලා කියනවා. ඒ වගේම තමයි ළමයින්ට, තරුණයන්ට මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම ශරීර වර්ධනය වෙන්න පෝෂක පදාර්ථ අවශ්‍ය වෙනවා. ඉතින් උදේ ආහාරය ගත්තේ නැති වුණොත් මෙයාලට ඒ අවශ්‍ය ශක්තිය, වර්ධනය, ඒ අවශ්‍ය දේවල් ලබා ගැනීමේ පෝෂක පදාර්ථ නැති වෙලා යනවා. ඉතින් ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයා හිතනවා ඇති මට උදේට තියෙන වෙලාව මදි, ඒක තමයි මගේ අතින් මේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් වෙන්නේ කියලා. ඉතින් මම ඔයාට විසඳුමක් දෙන්නම්. ඔයා උදේට ඔයාට හදාගන්න පුළුවන් ලේසිම මීල් ටිකක් හොයාගන්න. එහෙම නැත්නම් ඔයා උදේ ගන්න කෑම වර්ගය ඔයාට ඊට කලින් දවසේ රෑ හදලා තියාගන්න පුළුවන්. ඉතින් ඔයාට එතකොට ඔයාගේ උදේ ආහාර වේල කවදාවත්ම ස්කිප් වෙන්නේ නැහැ. මතක ඇතුව බ්‍රෙක්ෆාස්ට් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕන. හුඟක් දෙනෙක්ගේ වැරදි මතවලින් තමයි මේ බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන්න ඕන කියන අදහස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම නැතුව ඔයා ඔයාගේ උදේ ආහාර වේල හරි විදිහට ගන්නවා නම් ඔයත් අනිවාර්යයෙන්ම ජයග්‍රාහකයෙක් වෙනවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.